determine දෙවෙනි ගාන ලියා ගන්න. determine the enthalpy of මේ ගාන ලියා ගන්න. පළවෙනි ගාන උගන්නේ නැහැ නේ හැමෝටම තේරුණානේ. හරිද? ලියාගත්තනේ. දැන් අපිට තියෙන ගානේ තියෙන දත්ත අනුව ස්කන්ධය ලියා ගන්න පුළුවන්. වොලියුම් එක දීලා තියෙනවා 1.8, ප්‍රෙෂර් එක දීලා තියෙනවා 300 කිලෝ පැස්කල් කියලා. හරිද? ඒ ටික ලියා ගන්න පුළුවන් නේද? කොහොමද? ඇහෙනවද? එහෙනම් මේ ඒ ටික එහෙම දත්ත ටික ලියාගත්තා. අර විදිහටම ඒකෙදි ස්පෙસિෆික් වොලියුම් එක හොයාගත්තා. මේ සමීකරණයට ආදේශ කරලා එතකොට 0.9 කියලා ස්පෙસિෆික් වොලියුම් එක එනවා. එකත් හරිනේ. ඊට පස්සේ අර විදිහටම දැන් අපිට මේකේ දීලා තියෙන්නේ ප්‍රෙෂර් එකයි මේ වෝටර් ඒ සීන් එක විතරනේ දීලා තියෙන්නේ. අපිට මේ දීලා නැහැ නේද මේ ටෙම්පරේචර් එකක් එහෙම දීලා නැහැ. ඒකින්ද අපි මේට අදාළ දැන් අපිට ප්‍රෙෂර් එක දීලා තියෙන්නේ 300 කිලෝ පැස්කල් කියලා. මේකට අදාළ මේ A5 ටේබල් එකේ 300ට අදාළ මේ දිගේ බලාගෙන යන අපේ ලියුම. එතකොට අපිට එනවා 300 දී මේ අගයන් ටික එනවා එච්චර ප්‍රෙෂර් උෂ්ණත්වය හොයාගන්න පුළුවන් 133යි 5යි 2 ඒ අදාළ ඒ ටික අපිට එතනදී හොයාගන්න පුළුවන්. එතකොට මෙතන F වෙලා කීයද තියෙන්නේ? 0.0.1.73 VG එකත් හොයාගන්න පුළුවන් මේ 0.6යි 0.582 මේ දෙක අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේ දෙකත් එහෙම හොයාගන්න. දැන් අපිට අර සංසන්දනය කරන්න ඕන. එතනදී අපිට සංසන්දනය කරාම අරකට වැඩිය ටිකක් විශේෂ විදියට වෙන්නේ මේ ස්පෙસિෆික් වොලියුම් එක විශාලයි අනිත් දෙකටම වඩා. VF එක කුඩාම VG එක. මේ සංසන්දනය කරාම මේක මොනින් එකක් කියන්නේ මේ පද්ධතිය මොන වෙට් එකක්ද අර අපි හොයපු එකෙන් කවුද කියනවා? මේක තියනවා සුපර් හීටඩ් වේපර් එක. ඒකින්ද දැන් මේක වෙට් මික්සර් එකක් නෙවෙන හින්දා නොවන හින්දා මේ අපිට අර ගණනය කරන්න බෑ. ක්වොලිටි එක හොයන්න බෑ. ක්වොලිටි එක හොයන්න නම් අනිවාර්යෙන් වෙට් මික්සර් එකක් වෙන්න ඕනේ. දැන් අපි මෙතනදී දීලා තියෙන දත්ත අනුව මේක දීලා තියෙනවනේ පීඩනය 300 කිලෝ පැස්කල්. අපි අර උෂ්ණත්වයත් අතනදීම හොයාගන්න පුළුවන් මේ ප්‍රොපර්ටි ටේබල් එකේ උෂ්ණත්වය
උෂ්ණත්වය දීලා තියෙනවනේ 100 ඔය 133.52 කියලා ටේබල් එකේ. එතකොට අපිට මේ ඒකත් එහෙම හොයාගන්න පුළුවන් එතනදී. ඊට පස්සේ මේ ඒකත් ලියාගත්තා. ඊට අදාළව අපි H ගණනය කරන්න ඕනේ. මෙතනදී අපි සුපර් හීටඩ් වේපර් කියලා අපිට කියන්නේ මේ නිගමනයකට ආවනේ. එතකොට අපි අර ටේබල් එකේ හොයාගන්න ඕන මේ මෙනු එකට ගිහිල්ලා සුපර් හීටඩ් කියන එක තියෙන. ඒ කියන්නේ ඊට අදාළ මෙනු එකෙන් ටේබල් එක හොයාගන්න ඕන. අයිත් උඩට ගිහිල්ලා අපි දැන් මේ උඩින් ඉඳන් බලමු. දැන් සැචුරේටඩ් වෝටර් අපි දැන් බලමු එක. මේ තියෙන සුපර් හීටඩ් වෝටර් A6 කියන එක. පේනවද? ඊට පල්ලෙහා A6 කියන එක. ඒ ටේබල් එකට යනවා. අපිට දැන් ක්වොලිටි එක හොයන්න පුළුවන් නම් අපිට H හොයාගන්න එක ගින්නක් නැහැනේ. දැන් අපිට මේ H හොයාගන්න ඕන. H හොයන්න බෑ ක්වොලිටි එක දන්නේ නැති හින්දා. අපි ටේබල් එකක් ආධාරයෙන් දැන් අපි මේකදී සුපර් හීටර් හින්දා ටේබල් එක ආධාරයෙන්ම H හොයා ගණනය කිරීම හොයාගන්න යන්නේ. ඒකට X6 කියන එකට යනවා අපි. X6. දැන් අපි මේ chart එක බලනවා. දැන් අපිට දීලා තියෙන්නේ ප්‍රෙෂර් එකයි උෂ්ණත්වයයි දීලා තියෙනවානේ. ප්‍රෙෂර් එක තියෙනවා උෂ්ණත්වය අපි හොයාගත්තා. ඊට අදාළව මේ ටේබල් එකේ හොයාගන්න පුළුවන් මේ තියෙන දත්ත මේ ටේබල් එකේ විදිහටම තියෙනවා. අපි පොඩ්ඩක් මේ බැලුවාම දැන් මෙහෙම හොයාගෙන යනකොට මෙන්න මෙතනදී අපිට පේනවා මේ ඔයාලට පේනවා 0.3යි 0 මෙගා පැස්කල් කියලා. ගාර ඒ කියන්නේ මේ ටේබල් එක පේන්නේ නැහැ බං. ටේබල් ප්‍රොපර්ටි එක ටේබල් එක පේන්නේ නැහැ. මේ ස්ක්‍රීන් ෂෙයා වෙලා හරි. නැහැ. හරි. දැන් පේනවද? ඔව්. මේ දැන් අර කිව්ව ටික මම දැන් අපි මෙතනින් හොයාගන්නවා දැන් අපිට ඒ කියන්නේ අපි නිගමනයකට ආවනේ මේක සුපර් හීටඩ් වේපර් එකක් කියලා. හරිද? හැමෝටම තේරුණානේ. කවුරු කියන්නකෝ ඒක? හරි. තේරුන්නේ නැහැ. ඇහෙනවද? ආයෙ පාරක් කියන්න පුළුවන්ද? අනිත් අය කතා කරන්නේ. හරි. ඔයාලා පොඩ්ඩක් කතා කරනකො මම කලින් කරගෙන යනවා. ඔය පොඩ්ඩක් ඇහෙන්නේ සාකච්ඡාවක් නැද්ද? කරගෙන යමු. ඇහෙනවද? මං කියන එක ඇහෙනවද? ඕ මට නම් ඇහෙනවා මේ අහන්නකෝ මේ ආයෙ පාර චුට්ටක් කියන්න පුළුවන්ද? හරි. ඔයාලා තේරෙන එහෙම අහන්න. කියන්නේ මම කරගෙන යනවා දන්නේ නැහැ. දැන් මේකෙදි අපි මේ ස්පෙસિෆික් වොලියුම් එක ගත්ත හැටි තේරුණාද? ඒ ටික. මේ ටේබල් එක ගත්ත තැන ඉඳන් තේරුන්නේ නැත්තේ. ඔය සුපර් හරි. හීටර් එකක් හරිය. කියලා හොයාගන්න තැනට තේරුණා. හරි මේක සුපර් හීටර් වේපර් එකක්. දැන් අපි මේකෙන් දැන් මේ සුපර් හීටර් වේපර් එකක් හින්දා දැන් අපිට ඒක ආධාරයෙන් යන්න පුළුවන් මේ මෙනු එකට ගියාම මෙතන තියෙනවා මෙනු ඒ කියන්නේ අපි හැමදෙස්සම ප්‍රශ්නෙත් එක්ක මේ මෙනු එකක් බලන්න ඕන. ප්‍රශ්නේ අපි ගන්න උත්තරත් එක්ක තමයි මේ මෙනු එක බලන්න ඕන. මෙතනදී අපි බැලුවාම පේනව නේද මේ සුපර් හීටර් කියලා ගෑවලා තියෙන්නේ. සුපර් හීටර් වෝටර් කියනවා පේනවද? A6 එක. ඕ දැන් ඊට අදාළ ටේබල් එකට අපි යන්න ඕන. A6 කියන ටේබල් එකට. ඒ කියන ටේබල් එකට ගියහම අපිට ඊට අදාළ මේ දැන් අපි හොයාගත්තු දත්තත් එක්ක මේක බලනවා. ඒ කියන්නේ දැන් අපි මේ උඩ තියෙන ඒවාත් එක්ක බලුවාම දැන් මේ ප්‍රෙෂර් එක මෙගා පැස්කල් වල දීලා තියෙනවා. හැබැයි අපි ගත්ත උත්තරවල තියෙන්නේ මේ කිලෝ පැස්කල් ප්‍රෙෂර් එක. කිලෝ පැස්කල් මෙගා පැස්කල් අතර සම්බන්ධතාවය මම මෙතනදී මේකත් කියලා දෙන්න ඔයාලා කොහේ හරි ඒක නෝට් එක ලියාගන්න. ඒ කියන්නේ ඒක පිසිස් කරපු කට්ටියන්ට විතර තියෙන්නේ. හ්ම්.
දැන් අපිට මෙතන තියෙන්නේ මේ 300යි කිලෝ පැස්කල් මේ අතන තිබ්බේ මේ 0.3යි මෙගා පැස්කල් කියලා නේද? ඔය ටේබල් එකේ මේ තියෙන්නේ 0.3 මෙගා පැස්කල්. පේනවද? ඔව්. අපිට ගානේ තියෙන්නේ මේ මේ ප්‍රෙෂර් එක දීලා තියෙන්නේ 300 කිලෝ පැස්කල් වල ඉන්නේ. මේක 0.3යි මෙගා පැස්කල් නේ තියෙන්නේ. මෙගා කියන්නේ 10 කීයද? දන්න කට්ටිය කියන්නකෝ. 10/6. මෙගා කියන එක කීයට 10 වර්ග වලින් කීයටද සමාන වෙන්නේ? 10/6. මෙගා කියන්නේ 10/6ට සමාන වෙන්නේ මෙගා පැස්කල්. 10/6 පැස්කල් විදිහට එනවා. දැන් මේක අපිට කිලෝ පැස්කල් කරගන්න ඕන. එතකොට කිලෝ කියන්නේ 10/3නේ. මේ සමීකරණය මේක කියන්නේ මේ ගාන වෙනස් වෙන්නේ මේ 10/6 කියන එක වෙනස් වෙන්නේ නැති විදිහට අපිට මේ ලියන ටික පේනවද? බා. පේනවද? ඔව්. 10/6 ඒක නිද මම මේ 10/6 දැන් මෙතන තියෙන 0.3 මොනවද? ඒක අපිට මේ වෙනස් කරගන්න ඕන කිලෝ පැස්කල් වලට. එතකොට 0.3 ගුණ කිරීම 10/6 ගුණ කිරීම 10 මේ කිලෝ කියන එකේ අගය කීයද? 10/3යි. කිලෝ කියන එක 10/3 හින්දා අපි මේ වෙනසක් වෙන්නේ නැති විදිහට 10-3 ගුණ කරන්න ඕන 10/3. ඒක තේරුණාද? ඒ කියන්නේ තේරුණාද? තේරෙන්නේ නැතුව ඇතිනේ. තේරෙන්නේ නැහැ. ඒකක පරිවර්තනය පුළුවන්ද ඔයාලට? මේක කියලා දෙන්න ඕනද? කවුරු හරි කතා කරන්නකෝ. මට කියලා දීපන් මන් දන්නේ ඒක තමයි මේ මම PDF එකට දැම්මම මේක ලියාගත්තු එක වැටිලා නැහැනේ. මම ෆොටෝ එක කමන්නේ මේ උඹ පුළුවන් විදිහට ඔතන කියලා දීපන්කෝ. ෆොටෝ තමයි වැටිලා නැහැ බලන්න. පිට්ටම් මේක තේරුණා. දැන් මෙගා කියන්නේ 10/6. හරිද? 0.3 10 මෙගා කියන්නේ 10. දැන් අපිට තියෙන ඩෙකා හෙක්ටෝ කිලෝ මෙගා කියලානේ තියෙන්නේ. ඩෙකා කියන්නේ 10 හෙක්ටෝ කියන්නේ 10 කිලෝ කියන්නේ 10/3 මෙගා කියන්නේ 10/6 වෙනවා එතනදී. හරියට ඒ 10/6 මේ 10/6 පැස්කල්. හරිද? එතකොට අපි මේ අගය වෙනස් වෙන්නේ නැති විදිහට 10-3 කියන්නේ කිලෝ කියන්නේ 10/3නේ. ඩෙකාහෙක්ටර් කිලෝ 10/3. අපිට 10 කිලෝ වලින් මේක කරන්න ඕන. ඒකෙන්ද මේ 10-3 10/3. එතකොට ඒ දෙක කැපිලා යනවනේ. එතකොට මේ ගානට වෙනසක් වෙන්නේ නැහනේ. තේරුණාද? ඒක එහෙම පැස්කල් වලින් මෙහෙම ලියාගත්තා. හරිද? දැන් එතනදී මේ 10/3 අපිට කෙලින්ම ගන්න පුළුවන් කිලෝ පැස්කල් විදියට. එතකොට 0.3
මේ ගුණ කිරීම 10 6 ගුණ කිරීම 10 ඍණ 3. එතකොට 10 ඍණ 3 එතන ඉතුරු වෙනවා. තේරුණාද? ඔව්. අර නිකන් 0.3 නිකන් පොදු සාධකයක් වගේ අරන් එළියට අරගෙන එහෙමනේ. ඔව් එහෙම සීන් එකක් තමයි. එතකොට මේ දැන් මෙතන තියෙන අර 0.10 3 පැස්කල් අපි එතනදී කිලෝ පැස්කල් වෙනවා. A. හරිද? හරි. දැන් හරි. මේක සුළු වුණාම ඉතුරු වෙන්නේ කීයද? කියන්න 10 3. 10 3. ඊට පස්සේ 0.3 ගුණ කරනවා 10 3 කියන්නේ 10 කීයද? 10 3 කියන්නේ 1000නේ. 1000. ඔව්. ඔව් 1000. ඒ කියන්නේ 300 එන්නේ. ඔව් 1000. 1000න් ගුණ කරනවා. එතකොට අපිට එන උත්තරේ 300 කියලා. හ්ම්. 300යි කිලෝ පැස්කල්. එතකොට දැන් හරි. අපිට ප්‍රොපර්ටි ටේබල් එකේ දීලා තියෙන්නේ මේ මෙගා පැස්කල් වලින්. ඔව්. මේකෙන් මෙගා පැස්කල් 0.3. එතනදී අපි දැනගන්න ඕනේ මේක ඒ වුණාට 300යි කිලෝ පැස්කල් කියලා. හරි. එතනදී අපි හොයාගත්ත උෂ්ණත්වයත් ඒ විදිහටම එතන තියෙන පොඩක් අපි පරීක්ෂාකාරීව බලන්න තියෙන ටේබල් එක. හරිද? හරි. ඊට අදාළ දැන් මේ තීරුව දිගේ බලාගෙන ගියහම මේ තියෙන තීරුව. එතනදී තියෙනවා අපිට මේ H හොයාගන්න මේ කෙලින්ම බලපුවාම 2724.9. තේරුණාද? H එතන ඔව්. ගත්තා. හරිද? අනිත් අයට තේරුණාද? පොඩ්ඩක් කියන්න වන් කට්ටිය. ඔව් හරි තේරුණා. තේරුණ නැති තැනක් කියන්න අහන්න. ඒ ටික තේරුණානේ? හැමෝටම? නදීෂගෙන් අහපන් තේරුණාද කියලා යානේ කිව්වේ තේරුණා. එහෙනම් අනේ එහෙම කතා කරන්නකෝ කට්ටිය නැත්තම් මේක එන කම්මැලි. දැන් ඒකෙන් අපි එහෙම හොයාගත්තාම අර සමීකරණය කියන්නේ අපි එතනදී අපි කලින් ගත්ත සමීකරණය මතකයි. ඒකට H ඔව්. ආදේශ කරා 2724 දාගත්තා m ට කිලෝග්‍රෑම් දෙක දැම්මා. අන්තිමේදී අර උත්තරේ ගත්ත ටෝටල් එන්තල්පිය. හරිද? හරි. මේක ලියා ගන්නවා මම අර PDF එක ඉතුරු කොටස පට ගාලා PDF එකක් කරන් නැත්නම් ඒක මගේ කවුරු ලියා ගන්න තේරෙන්නේ නැති තැනක් තියන්න අහන්න.
මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තිබ්බ නෑ පෙනුනද ඒ ටික මේ කවුරු හරි කියනකොට කොයි ටිකේ? ඔව් මේ ටික පෙනුනද ඉතින් කියන්නේ ඔව් ඔව්. ගා හරි අර පොඩ්ඩක් මේ මට ඒකක පරිවර්තනය නුඹ කියන්නේ? ඔව් මේ මම මේ පෙන්නන ටික පෙනුනනේ ඔව් ඔව්. ඔව්. හරි හරි මට පොඩ්ඩක් ටයිම් එකක් දෙන්න අර හරි මේ PDF එක මේක පේනවද මොකක්ද ඔව් බා. මේක පල්ලෙහා තියෙන මේකක මේ පරිවර්තනයක් කරන විදිහ හෙලෝ ඇනවද එහෙනම් මේ කවුද මොකද එකක් කරුවාද මේකත් බලන්න පොඩ්ඩක් මේකේ තියෙන අට පල්ලෙහා මේක පරිවර්තනයක් කරන විදිහ හෙලෝ
ඇහනකොට පොඩ්ඩක් සිග්නල් ලව්. ඇහෙනවා. ඇහෙනවා බං. සිග්නල් අවුල ගියෝ. දැන් මේක අර මේ එකක පරිවර්තනය කරපු විදිහ මේක තේරෙනවනේ. දැන් මේකේ මම පෙන්නන ස්ක්‍රීන් එක පේනවනේ. ඔව් ඔව්. හරි ඒ විදිහට තමයි දැන් අපි යන්නේ දෙවෙනි ගානට. දෙවෙනි එකේ තුන්වෙනි ගාන. මේ මෙන්න මේ තුන්වෙනි ගාන determine the internal energy of refrigerant. මේ ගාන ලියලා මම ගෲප් එකේ මේ PDF එක දානවා. පේනවනේ. අර ගානේ අවුලක් නැහැ දෙවෙනි ගාන හරිනේ නේද? උදාර ඔව්. මේකේ HF එක කොහොමද? ඈ ප්‍රොපර්ටි ටේබල් එකේ ගත්තේ කොහොමද? එක්ද? ඔව්. ඒකෙදි මේ දැන් අපි මෙතනදී අපි සුපර් හීටඩ් වේපර් කියන එක ගත්ත විදිය තේරුණා නේද? ඔව් ඔව්. එතනින් පස්සේ දැන් මේ සුපර් හීටඩ් කෑල්ල තියෙන හින්දා දැන් මේක වෝටර් හින්දා අපි මෙනු එකට ගියාම මේ උඩින් ගන්න පුළුවන් මෙතන තියෙනව නේද? සුපර් හීටඩ් වෝටර් කියලා. පේනවද? ඔව් ඒක හරි. හරිනේ? ඊට පස්සේ A6 කියන එකට ගියා. මේ ටේබල් එකට ගියා. එතනදී අපිට පොඩ්ඩක් බැලුවාම ඒ කියන්නේ අපි මේ දැන් මම එකක පරිවර්තනයක් කරානේ. දැන් අපිට තියෙන ප්‍රෙෂර් එක ප්‍රෙෂර් එක දන්නවා. 300 කිලෝ පැස්කල් ටෙම්පරේචර් එකක් දන්නවා මේ 133යි කියලා අපි අර A5 එකෙන් හෙව්වනේ උෂ්ණත්වය 133.5 කියලා. කලින් හොයාගත්තනේ. මතකද? ඒක මතක නැද්ද? මේ තියෙන්නේ 133.52යි උෂ්ණත්වය. හරිද? හරි හරි. එතනින් හොයාගත්තනේ. ඒ කියන්නේ අපි අර ඉස්සෙල්ලා VG ඒ ටික හොය ඈ නෑ නෑ. මේ HF VF එක VG එක හොයාගන්නකොට මේ උෂ්ණත්වයත් ඒත් එක්කම හොයාගත්තා. ඊට පස්සේ අපි ඊට අදාළව මේ ප්‍රෙෂර් එකයි උෂ්ණත්වය දන්න හින්දා මේ ටේබල් එකේ පොඩ්ඩක් බැලුවම අපිට පේන දිනා මේ අපි හොයාගත්තු උෂ්ණත්වයට අදාළ ප්‍රෙෂර් එකත් එක්ක තියෙනවා මේ උඩ මේ කොටස. පේනවද මම මේ පෙන්නන්නේ? හරිද? ඔව්. ඊට පස්සේ දැන් එතන මේ අපිට මේ මෙතන සැට් කියලා දාලා තියෙන්නේ. මේ පේනවද සැට්? ඒක දීලා තියෙන්නේ මේ උෂ්ණත්වයට 133.5 කියන උෂ්ණත්වයට අදාළව තමයි ඒක දාලා තියෙන්නේ. ඊට පස්සේ 150 උෂ්ණත්වයට අදාළ තීරුව තමයි මේ තියෙන්නේ. හරිද? 200ට අදාළ උෂ්ණත්වයට තමයි දැන් මේ අතරමැදි උෂ්ණතාවය කියමු. මේ අතරමැදි එකක් ආවයි කියමු. ඒක මම කියලා දෙන්නම්. දැන් 173 වගේ ආවොත් අපිට මෙතන ටේබල් එකෙන් හොයාගන්න විදියක් නැහැ නේ. ඒක තේරෙනවද? මේ ටේබල් එකෙන් අපිට ඒක ගන්න බෑ. මම ඊළඟ කොටසදී එහෙම ගානක් අහම කරන්න ඕන විදිය කියලා දෙන්නම්. දැනට පොඩ්ඩක් අපිට මේ ඒ කියන්නේ ඒ ගානම ආපුවාම දැන් මේ සෙට් කියලා තියෙන්නේ අපිට මේ 133 කියන සෙල්සියස් උෂ්ණත්වයේදී ඒ තීරු ඒක දිගේ බලාගෙන ගියාම අපිට හම්බ වෙනවා H හොයාගන්න මේ උඩ තියෙන H පේනවද? ඒක දිගේ පල්ලෙහාට ගියාම මේ 2724.9 ඒක හොයාගන්න පුළුවන් H තාවය. තේරුණාද? හරි thank you. හරි. ඊට පස්සේ මේ අර සමීකරණ ආදේශ කරලා total enthalpy හොයාගත්තා. මේ මෙතනදී අපි අර ඒකක පරිවර්තනයක් කරා මෙතන මෙගා පැස්කල් වලින් දෙන්නේ අපි හොයාගෙන තියෙන කිලෝ පැස්කල් වලින් මෙගා පැස්කල් කිලෝ පැස්කල් ඒක ඕනම මෙගා පැස්කල් කිලෝ පැස්කල් ගන්න තියෙන පොඩි දෙයක් ඒ තියනගේ 1000 ගුණ කරන්න වෙන්නේ ඕන. දැන් 0.3 ගුණ කරමු 1000. එතකොට 300යි කිලෝ පැස්කල්. මෙහෙම එකක පරිවර්තනයක් කර කර ඉන්න ඕනේ නෑ මේ 1000 ගුණ කරන්න.
තුන්වෙනි ගාන කරන්න යන්නේ. මම මේ PDF එක දාන්නම්. තා මිනිත්තු 40 මීටින් එක කැන්සල් වෙනවා. අපි ටිකක් බ්‍රේක් එකක් අරගෙන දැනකොට මේ ගාන පට කරලා ලියාගත්තුද කට්ටිය? හරි අපි දැන් ගානට යමු. මේකේ තියෙන්නේ මේ determine the enthalpy determine the internal energy. මේකේදී අපි internal energy එක අර අපි හොයාගත්තු සමීකරණ වලින් refrigerant 134A මොනවම දීලා තියෙනවා. මේ උෂ්ණත්වය දීලා තියෙනවා Celsius බිඳුවයි quality දීලා තියෙනවා presentation එකක් විදිහට 160යි කියලා. එතකොට මේ තියෙන ගාන තුන් පාරක් විතර හොඳට කියවනවා. ඉවර වෙලා අපි මේකට අදාළ දත්ත ටික අර වගේම ලියා ගන්නවා. ඊට අදාළ දත්ත ටික. දැන් අපිට quality එක දීලා තියෙන්නේ එතනදී presentation එකක් විදියට. අපි මේ presentation එක දශම ගානක් විදියට මෙහෙම ලියාගත්තා. තේරුණාද ඒක? දශම ගාන කරන විදිය තේරුණා? මේක තේරෙන්නේ නැද්ද? අර තේරුණා? තේරෙනවද නේද? presentation එක දශම ගානෙන් ලියාගත්තා. ඔව් presentation quality එක. percentage මේ ඊට පස්සේ මේ උෂ්ණත්වය සෙල්සියස් බිඳුව කියලා ලියාගත්තා. මේ ඊට අදාළ සෙල්සියස් මේකට අදාළ ටේබල් එක හොයාගන්න මේ දැන් අපිට ගාන කියුවාම තේරෙනවා මේ වෙන තියෙනවා මේ තියෙන්නේ ඉන්ටර්නල් එනර්ජි මේ රිෆ්‍රිජරන්ට් 134 කියලා තියෙනවා නේද? තේරෙනවද? ඊට අදාළ මේ property table එකේ තියෙනවා මේ regulator refrigerant temperature table. මේකේ උෂ්ණත්වය දානවා. ඒක ගත්ත විදිය තේරෙනවද? ඔව් මේ ඉතින් මේ ආ සාමාන්‍යයෙන් කොහොමද දෙනවද බං නෑනේ 134 134 කියලා එහෙම පේපර් එකේ දෙන්නේ නෑනේ 134 කියලා දෙන්නේ එහෙම කියන්නේ ගාන පේපර් එකේ එහෙම දෙන්න එකක් නෑනේ ඈ ගාන මොනවද ගන්නයි ගානේ 134 කියන්නේ ටේබල් එක බං. ඊට පස්සේ මේ ටේබල් එකේ දැන් ඔව් මේකේ දැන් දීලා තියෙන්නේ අපිට ටෙම්පරේචර් එක විතරයිනේ. ඒතකොට ටෙම්පරේචර් එකට ගැලපෙන ටේබල් එක තමයි බලන්න ඕනේ. කියන්නේ A11 තමයි ඔව් ටෙම්පරේචර් එකට ගැලපෙන්නේ. අන්න එහෙම ඔව් ගන්න. දැන් අපිට ප්‍රෙෂර් එක දීලා තියෙනවා නම් බලන්න ඕනේ A12 කියන එක. හරි හරි හරිද? හරි අනික් කට්ටියන්ට අවුලක් නැද්ද? තේරෙතම තේරුණානේ ඒක හොයාගත්ත විදිය? ඔව් තේරුණා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ කියුවාම ඒකෙන්ම ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි A11 කියන එකට යනවා. A11ට ගියාම දැන් මේ තියෙනවා අපිට උෂ්ණත්වය දීලා තියෙනවා 0 සෙල්සියස්. ඊට අදාළ දැන් 0 සෙල්සියස් දිගේ බලාගෙන යනවා. දැන් අපිට අහන්නේ මේ ඉන්ටර්නල් එනර්ජි එකක් ගැනනේ ප්‍රශ්නේ අහන්නේ. කොහොමද? determine the internal energy. දැන් අපි internal energy හොයන සමීකරණයක් කියලා ගත්ත මතකද? මෙන්න මේ සමීකරණය. මතකයි? මේ සමීකරණේ දැන් අපි සමීකරණයට ආදේශ කරන්න නම් අපි x දීලා තියෙනවා. يعني quality අපිට දීලා තියෙනවා. uf එක දන්නේ නැහැ, ug එක දන්නේ නැහැ. ඒකින් හින්දා අපි property table එකෙන් මේ ඒ දෙක හොයා ගන්නවා. property table එකේ ගියාම celsius බිඳුවට අදාළ මේ uf එකයි ug එකයි. මේ තියෙන uf එකට අදාළව තියෙනවා 51.63.
හරිද? UG එකට තියෙනවා මේ 230.16. මේ දෙක අත්වලින් මේ දෙක හොයාගත්තා. දැන් මේකෙදිත් අපිට අර සමීකරණය අර විදිහටම ගන්න පුළුවන්. අපි අර අතනදී වෙනස් කරා මතකද? මෙතනදිත් මේ වෙනස එනවා UFG කියන එකට සමාන වෙනවා. ඒක එතකොට අපිට එහෙම හොය හොය ඉන්න දෙයක් නැහැ වෙන වෙනම. අපිට මෙතනදී UFG කියන එක මේ property table එකේ වෙන තියෙනවා. මේ දෙකේ මේ මෙන්න මේ තියෙන UFG UG එකයි මේ UF එකේ වෙනස එනවා 178.5 කියලා විදිහට. එතකොට එතෙන්ට අපි කෙලින්ම UFG දාලා සමීකරණය හදාගන්න පුළුවන්. ඔයාලා ලියා ගන්නකොට මේ සමීකරණ දෙකම ලියන්න. එතකොට ඒ කියන්නේ දැනට මතක තියාගන්න පේපරේදී දෙකෙන් එකකදී කරන්න. එතකොට මේ ටික ආදේශ කරලා මේ ගාන ගත්තාම 158.78ක් එනවා. මේක තේරෙනවද මේ ගාන ගත්ත විදිහ? අවුලක් නැහැ නේ? හැමෝටම තේරුණාද? කට්ටිය මොකද තේරුණා. අශාන් මොකෝ තත්ත්වය? හරියට අවුලන්නේ නදීෂා ටේප් නෙමෙයි තේරුණා නදීෂා අක්කා නෙමෙයි බං. තේරුණා. හරි හරි කවුරු හරි අනිත් කට්ටිය කෝ කියන්නේ නැහැනේ මොනවද ඉතින් අවුලක් නැහැ තේරුණා ගාන මේ ටික ලියන්න ඒක ටේබල් එක නම් ගානෙන්ම හොයාගන්න පුළුවන් මේකෙත් අර UG රින UF කියන එක සමානයි UFG කියලා. ඒක ඒ විදිහටම ලියලා ගන්න පුළුවන් නැත්නම් මෙහෙම ගන්නත් පුළුවන්. කැමති විදිහට ගන්න හදන්න පුළුවන්. මේක වෙනස සමානයි UFG කියන එක. උදාර ඕකේ U සමානයි mu දාන්න ඕනේ නැද්ද එතකොට? total සමානයි internal energy U සමානයි mu